Hi Nimesh-san. Hi Sandali-san. ඉතින් නිමේෂ්ට 2026 ඒප්‍රිල් 1 එකේ ජපාන් ස්ටුඩන්ට් වීසා ලැබිලා තියෙනවා. කොහොමද ඒ ෆීලිං එක මේ වෙලාවේ දැනෙන්නේ? කියා ගන්න බැරි ෆීලිං එක. ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ජපාන් හීනේ හැබැයි වෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. හරි නිමේෂ් ඔස්කෝ එකත් එක්ක ජොයින් වෙන්නේ ස්ටුඩන්ට් වීසා වලට. ඉන් පස්සේ N5 ක්වොලිෆිකේෂන් එක වෙනුවෙන් අපේ කෝසස් වලට ජොයින් වෙනවා. එතකොට එහෙම ජොයින් වෙලා ජැපනීස් ඉගෙන ගන්න ගත්තට පස්සේ මෙතනදී ඔයාට දැනෙච්ච කියන්නේ අපේ ඉන්ස්ටිටියුට් එකේ දැනෙච්ච ඉම්ප්‍රෙෂන් එක කොහොමද? එතකොට කෝසස් ඔයාට උගන්වපු විදිහත් එක්ක මොන වගේ ෆීලිං එකක්ද තිබුණේ? මම මුලින්ම කෝස් එකට ජොයින් වුණේ 2025 ජූනි වල. අපිට හිටපු සෙන්ස් එකේ නම අභිෂේකා. ඒ සෙන්ස් එක ඇත්තටම අපිට ගොඩක් හොඳට බේසික් වල ඉඳලා ජපනීස් ගැන හොඳ ඩිස්කෂන් කරලා අපිට හොඳ ටියුටෝරියල්ස් දීලා ඇත්තටම ජපාන් ගැන ආසාවක් ඇති කරා. ඇත්තටම මම මොකුත් දැනගෙන හිටියේ නැහැ, බේසික්වත් දැනගෙන හිටියේ නැහැ. ඒ කියන්නේ ඇල්ෆබෙට් එකේවත් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ සෙන්සේ ඇත්තටම අපිව ගොඩ ගත්තා කියලා තමයි මම කියන්නේ. හරි. එතකොට ඉගෙන ගත්ත විදිහත් එක්ක කියන්නේ ඔස්කෝ එකේදී ඔයාට උගන්වපු විදිහත් එක්ක ඒක අර බෝරිං නොවී ආසාවෙන් එතකොට එක්සෑම් එක කොහොම හරි පාස් වෙනවා කියන තැන වෙනකන් එහෙම උගන්වද්දී ඔයාට මොනවද දැනෙච්ච කියන්නේ ස්පෙෂලිටිස් මේ කෝස් එකේදී? ස්පෙෂලිටිස් කියන්නේ මේක ඒ කියන්නේ කෝස් එක ප්‍රැක්ටිකල් හැමතැනම වගේ ඒ කියන්නේ ලියලා අපිට කටපාඩම් කරගන්න දෙනවට වැඩිය අපිට දුන්න ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ගේම්ස් කරලා ඇනිමිස් බලලා කාටුන්ස් බලලා ඒ වගේ දේවල් වලින් අපිට මතකය වැඩි දියුණු කරගන්න උදව් කරා සෙන්සලා. හරි. ඉන් පස්සේ තමයි ඔයාගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට යන්නේ. එතකොට ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකේදී කියන්නේ වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඉන් පස්සේ ඔස්කෝ එකෙන් ලැබිච්ච සර්විස් එක ඔයාගේ ඩොකියුමන්ටේෂන් එකේදී ඒ දේවල් වලදී කොහොමද අපෙන් ලැබිච්ච සර්විස් එක? ඔව් එතනදී මම විශේෂයෙන් මතක් කරන්න සඳලිසන්න. ඇත්තටම සඳලිසන් ඩොකියුමන්ට් වලදී මාර විදිහට ඒ කියන්නේ අපිට රෑ තිස්සේ කතා කරනවා. ඒ කියන්නේ මාර විදිහට හොයලා බැලුවා. අඩුපාඩු ඔක්කොම හොයලා බැලුවා. වචනයක් නැහැ හොයලා බැලුවා. ඒ සර්විස් එක අතින් මම රෙකමන්ඩ් කරනවා ඇත්තටම මේ සඳලිසන්ගේ සර්විස් එක හොඳයි. බොහොම ස්තුතියි. ඉන් පස්සේ කොහොම හරි ලොං ප්‍රොසෙස් එකක රිසල්ට් එකක් විදිහට CEO එක ලැබුණා. ඉතින් CEO එක ලැබුණා කියන්නේ වීසා එක ලැබුණා කියලා කියන වෙලාවේ මොන වගේ ෆීලිං එකක්ද තිබුණේ? ඒක වචන වලින් කියන්න අමාරුයි. ඇත්තටම අමාරුයි. ගොඩක් සතුටුයි. හරි. ඉතින් අපි සුබ පතනවා නිමේෂ් වගේම නිමේෂ් එක ඇප්ලයි කරපු හැමදෙනාටම වගේ වීසා ලැබිලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කවුරුහරි කෙනෙක් ජපාන් වීසා ඇප්ලයි කරන්න කැමති කෙනෙක්ට කොහොමද ඔයා අපි ගැන රෙකමන්ඩ් කරන්නේ? ඔව් ජපාන් යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕනම කෙනෙක්ට මම ඔස්කෝ ආයතනයේ highly recommend කරනවා ඔයාලගේ ජපාන් සීනි සබෑ කරගන්න. හරි. ඉතින් බොහොම ස්තුතියි නිමේෂ්. ඔයාගේ අනාගතයේ හැම ප්ලෑන් එකක්ම ජපාන් ගිහින් ඔයා කරන්න බලාපොරොත්තු වෙන වගේ ස්ටඩීස් හැම දෙයක්ම සක්සස් වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. ඉතින් ඒ වගේම නිමේෂ්ට වගේම ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ජපාන් හීනේ හැබෑ කරගන්න. ඒ නිසා අදම ඔස්කෝ අපිට කතා කරා.